මම නිරතුරුව සිහි කරනවා දැන් මගේ අම්මා ජීවිතුන් අතර නෑ. මම මගේ මෑණියන් නිරතුරුව සිහි කරන එක දෙයක් තියෙනවා. මගේ ජීවිතයට තදේට කාවැදුණු. සාමාන්‍යයෙන් අපේ අම්මා අපිට ගහන්නේ නෑ. තරවට කරනවා අඩුයි. ඒ නිසා අපේ මල්ලිලා නරක් වුණා. මට මතක මං ඉස්කෝලේ 7 පන්තියේ හරි 6 පන්තියේ හරි අපේ පන්තියේ හිටිය විල්බර්ට් කියලා කොල්ලෙක්. අපි සෙල්ලම් කරලා කතා කර ඉඳද්දී අපි ගමේ ඒ කාලේ මේ වගේ දියුරුනේ අපි වෙලේ තමයි සරංගල් අරින්නේ. එතකොට දැන් ඉතින් අපිට 60ක් වයසයි අපි. එතකොට ඒ කාලේ මම මේ පුංචි කාලේ සිද්ධියක් කියන්නේ. කතා කරින් ඉඳිද්දි කිව්වා අපිට කිව්වා මචං උඹලා කාලා තියෙනවද? වෙල් මාළු නෑ කිව්වා. දැන් අපේ ගෙදර මාළු යන්නේ ඔය කඩෙන් ගේන මාළු. දැන් බලන්න මේ පුංචි හිතට යන නරක දේ. මට කිව්වා මාළු වෙල් මාළු අරන් ආවා හරීම රහයි බං කාපන් කිව්වා. මං හිතාගත්තා එහෙනම් මාත් වෙල් මාළු අල්ලනවා. දැන් බලන්න අසත්පුරුෂ ආශ්‍රය මොහොතකට ලැබුණත් විනාශ මං සතේ මරණ කෙනෙක් නෙමෙයි. මං පොඩි කාලේ බලු පැටියෙකුටවත් ගහලා නැහැ. පූස් පැටියෙකුට ගහලා නැහැ. නමුත් එහෙම මගේ හිතත් පුංචි හිත වෙනස් වුණා. මං ඉස්කෝලේ ඉඳලා ගෙදර ගියා. බත් කාලා මල්ලිට කිව්වා මල්ලි යමන් ගමනක් කිව්වා. මල්ලිත් ආවා. අපි ගිහිල්ලා ඔය ඇලහරස් කරගෙන මමයි මල්ලි අපි කලිසම් කොට දෙයක් ගහගෙන ගිහිල්ලා මාළු ඇල්ලුවා. මාළු ටිකක් අල්ලලා උන් ටික මරාගෙන පොඩියට හබරල කොලේක උතාගෙන ඔන්න දැන් මම මහමිනියම කියනවා දැන් ගෙදර. ඇවිල්ලා මේ සුටින් තිබ්බා. හවස මං හිතන්නේ 5ට විතර මට මතක. අම්මා ආවා කුස්සිය උයේ ඉඳලා. මොනවද පුතේ මේ කියලා ඇහුවා. මං කෝ මාළු වගේ. කොහෙන්ද? මං කෝ වෙලෙන් ගෙනාවා. උඹට කවුද මාළු ගේන්න කිව්වේ? දැන් මං නිශ්ශබ්දයි. ආයෙ අම්මා පිටිපස්සට ගියා. ගිහිල්ලා මේ ඇඟිල්ල තරම් වේවැලක් අරන් ආවා. ගැහුවා ගැහිල්ලක්. එහෙම ගුටි කෑමක් මම කාලා නැහැ. ගහලා කිව්වා උඹට මේ කණ්ඩ දෙනවා දෙන එක කාපන්. උඹට මාළු අල්ලන්න කිව්වේ නැහැ. දෙන එක කාපන් කිව්වා. කියලා ගැහුවා. ගහන ගුටි මං ගුටි කන වෙලාවේ මට හිතුනේ මගේමයි වැරද්ද. බලන්න මං කිව්වේ ඒකයි. හොඳ කෙනාට ගුටිය ලැබීම හොඳ වෙන්න හේතු වෙනවා. නරක කෙනාට ගුටිය ලැබීම වෛර පඳිනවා. මට අම්මා කෙරෙහි අල්ප මාත්‍ර තරහක් හටගත්තේ නැහැ. මට වේවැලෙන් ගහලා මෙයා පළු ගියා. දැන් ගිහිල්ලා දාපන් කිව්වා. මට කිව්වා හැබැයි උඹ දාන්න ඕනේ අල්ලපු තැනටමයි. මං ආඩාන මල්ලිගෙන් උඹ මොකද? මල්ලි කිව්වා මාව අල්ලලා දුන්නා. මල්ලි කිව්වා නෑ අයියා තමයි මට අඬ කිව්වා. මල්ලි බේරුණා. මාව අල්ලන් ගියා. මාව අහු වුණා. මං ඉතින් මොකද කරේ? ආණ්ඩා ගිහිල්ලා ඒ අල්ලපු තැනටම වීසි කළා අහක බලාගෙන ආවා. එදායින් පස්සේ සතෙක් දිහා මරණ අදහසින් බැලුවේ නෑ. මම මගේ අම්මා මතක් වෙන ගානේ මං හිතුවා නේ මගේ අම්මා මට කොයිතරම් ආදරේද. මට මොන තරම් ආදරයක් දැක්ුවාද.
මොනතරම් සෙනෙහසක්ද එක්වාද ඒ වෙලාවේ මට දඬුවම නොදෙන්න මං පහුවෙන්දත් යනවා. සමහර විට මං අද මේ බණ කියන්නේ එදා යම මව බේරපු නිසා. එතකොට බලන්න සමහරට මං එදා අම්මා ඒකට මට බුරුලක් දුන්න නම් මං අද මාළු රසාව කරන්නත් බැරි නෑ. මං දඩමියන්ටත් බැරි නෑ කොල්ලොත් එක්ක වෙන කොහෙර ගිහිල්ලා. එතකොට බලන්න මේ අම්මා මාව ආරක්ෂා කරපු හැටි. අන්න ඒකටයි කියන්නේ පින්වතුනි මව්සෙනෙහස කියලා. මව්සෙනෙහස කියන්නේ ඒක. ඒ පහර වැදුනේ අම්මා ගැහුවේ සත්පුරුෂ දරුවෙකුට. දරුවා යන්ට ගියේ අසත්පුරුෂ පාරේ. සත්පුරුෂ දරුවෙකුට පහර දුන්නේ ඒ සත්පුරුෂ කොල්ලුවා හැරිලම ගියා යහපතට. අසත්පුරුෂයෙකුට එහෙම කළා නම් වෛර බැඳ ගන්නවා අම්මා කියලා නෑ. ඒ නිසා පින්වත්නි අපේ ජීවිතේ වටිනා දේ අපේ රූපේ නෙමෙයි. අපේ ජීවිතේ වටිනා දේ අපිට ලැබෙන ධනෙ නෙමෙයි. අපේ ජීවිතේ වටිනා දේ අපේ හෘද සාක්ෂියයි.